ඉතින් අනේ අද මම කතා කරන්න යන්නේ මේ වෙනකොට ගොඩක්ම දෙන ඇත්ත කියලා පිළිගෙන තියෙන ලොකුම ටෙක් බොරු 10ක් ගැන. එහෙනම් යාළුවෝ ඉතින් වීඩියෝ එක දිගටම ගෙදලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අනේ ඔයාලා දන්නවද දැන් අලුත් වෙන ෆෝන් වලට 5G පහසුකම තියෙනවා. ඉතින් අනේ මම කතා කරන්න යන පළවෙනි මතය අන්න ඒ ගැන සම්බන්ධ එකක්. ඉතින් අනේ ඒ මොකද්ද කියනවනේ දැන් මේ වෙනකොට ගොඩක්ම දෙනා පිළිගෙන තියෙන මතයක් තමයි මෙන්න මේ 5G ෆෝන්ස් වල තියෙන රේඩියේෂන් අපේ සෞඛ්‍යයට අහිත කරයි කියන එක. ඉතින් අනේ එහෙම කිසිම අහිත කර බවක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා කියලා දීලා තියෙනවා මෙන්න මේ 5G රේඩියේෂන් වලින් අපේ හෙල්ත් එකට කිසිම රිස්ක් එකක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අනේ එහෙනම් අපි අපේ දෙවෙනි ෆැක්ට් එක බලන්න. ඉතින් අනේ මම දෙවනියට තෝරගෙන තියෙන මෙන්න මේ ෆෝන් එක charge කරන ගමන් භාවිතා කරන්න හොඳයිද නරකයිද කියන එක ගැන. ඉතින් අනේ ගොඩක් දෙනා පිළිගෙන තියෙන මෙන්න මේකෙන් ඔයාගේ ෆෝන් එකට සහ ඔයාටත් ගොඩක් ඩැමේජ් වෙනවා කියලා. ඉතින් අනේ මට කියන්න තියෙන එහෙම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් අනේ මේකෙන් වෙන්නේ ඔයාගේ charge වෙන බැටරි එකට වඩා ගොඩක් ලොකු ප්‍රමාණයක් යන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය වගේ බැටරි බහින වේගය නෝ තමයි ඒක තීරණය වෙන්නේ ගොඩක් ප්‍රමාණයක්ද පොඩි ප්‍රමාණයක්ද කියලා. ඉතින් ඔයාගේ කොහොම හරි charge වෙන ප්‍රමාණයට වඩා ලොකු ප්‍රමාණයක් බහිනවා. ඉතින් ඒකෙන් ඔයාගේ බැටරි එක එතකොට charge වෙනවට වඩා බහින එක තමයි වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි පොඩ්ඩක් අර පාවිච්චි කරන ෆෝන් එක එහෙම කරනකොට ඔයාගේ පින් එක ඩැමේජ් වීමේ හැකියාවක් තියෙනවා. මේ විදිහට බැටරි එකට නම් ගොඩක් ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් මම කිව්ව දේ තමයි වෙන්නේ පින් එක ඩැමේජ් වීමේ හැකියාව තියෙනවා. හරියන්නේ එහෙනම් අපි යමු අපේ තුන්වෙනි ෆැක්ට් එක බලන්න. මම තුන්වෙනි තෝරගෙන තියෙන ෆැක්ට් එක තමයි මෙන්න මේ ඔයාගේ ෆෝන් එකේ RAM එක වැඩි නම් ෆෝන් එක ෆාස්ට් කියන එක ගැන. ඉතින් මේක RAM එක වැඩි වුණ පළිය නම් ෆෝන් එක ෆාස්ට් කියලා කියන්න බෑ අපිට. මොකද ෆෝන් එක ෆාස්ට් වෙන්න තවත් ගොඩක් සාධක බලපානවා. ඒ තමයි processor, ඒ වගේ තමයි ඔයාගේ OS optimization එකත් ගොඩක්ම ෆෝන් එක ෆාස්ට් වීමට බලපානවා. ඒ අනුව ඉතින් RAM එක බලපාන්නේ ගොඩක් පොඩි ප්‍රමාණයක් තමයි. ඉතින් ගොඩක්ම බලපාන්නේ ඔයාගේ OS එක සහ processor එකේ storage එක. ඉතින් ඒ තුන තමයි බලපාන්නේ ගොඩක්ම ෆෝන් එක ෆාස්ට් වෙන්න. RAM එකත් පොඩි බලපෑමක් විතරයි කරන්නේ. මොකද RAM එක ඉතින් RAM එක කියන්නේ తాවකාලික මතකයක්. ඉතින් ඒ නිසා ෆෝන් එක ගොඩක් ෆාස්ට් වෙන්න RAM එක බලපාන්නේ ගොඩක්ම පොඩි ප්‍රමාණයක්. හරියන්නේ ඉතින් මේකත් දැන් සමාජයේ තියෙන ගොඩක්ම ලොකු මතයක්. ඉතින් අපි යමු අපේ හතරවෙනි ෆැක්ට් එක බලන්න. මම තෝරගෙන තියෙන හතරවෙනි ෆැක්ට් එක තමයි මෙන්න මේ මෙගාපික්සල් ගාන වැඩි වෙන තරමට කැම් එක ක්වොලිටි වැඩි වෙනවා කියන්නේ. මේ මෙගාපික්සල් 20ද 50ද කියන එකෙන් තීරණය කරන්න බෑ ඔයාගේ කැම් එක කොච්චර ක්වොලිටිද කියන එක ගැන. ඉතින් කැම් එක ක්වොලිටි වෙන්න තවත් ගොඩක් සාධක තියෙනවා. ඉතින් ඒකත් RAM එක වගේම තමයි මේ කැම් එක ක්වොලිටි වෙන්න සාධක තුනක් තියෙනවා. ඉතින් ඒ තමයි සෙන්සර් ක්වොලිටි එක. ඒ කියන්නේ ඔයාගේ කැම් එකේ තියෙන පොඩි සෙන්සර් එකක්. අන්නේ සෙන්සර් එකේ ක්වොලිටි එක අනුවත් ඔයාගේ කැම් එකේ තීරණය වෙන්න පුළුවන්. ඉතින් image processing එක ඔයාලා දන්නවා ඉතින් ඔයාගේ කැම් එකෙන් ගන්න ෆොටේජ් එක ගොඩක් process වෙලා තමයි ඔයාලට preview එකක් විදිහට පේන්නේ. ඒ නිසා ඉතින් image processing කියන එකත් ගොඩම බලපානවා කැම් එකක් quality වෙන්න. ඒ වගේම තමයි ඉතින් lens quality එක. ඉතින් ඒ කියන්නේ ඔයාගේ කැම් එකේ තියෙන පොඩි lens එකක් අන්නේ lens එකේ quality එක අනුවත් ඔයාගේ කැම් එක තීරණය වීමේ හැකියාව තියෙනවා. නැත්නම් මෙගාපික්සල් ගාන අනුව ඔයාගේ කැම් එක තීරණය වෙන්නේ නැහැ. ඉතින් ඒකත් දැන් තියෙන සමාජයේ ගොඩක්ම ලොකු මතයක් බවට පත් වෙලා තියෙනවා. හරියන්නේ ඉතින් එහෙනම් අපි අපේ පස්වෙනි ෆැක්ට් එක බලන්න. අනේ මම හයවෙනියත් තෝරගෙන තියෙන ෆැක්ට් එක නම් ගොඩම ප්‍රසිද්ධ ෆැක්ට් එකක්. ඉතින් ඒ තමයි ඔයා රෑ එළි වෙනකම් ෆෝන් එක charge කරොත් ඔයාගේ ෆෝන් එකේ බැටරි එකට ඩැමේජ් වෙනවා කියන එක. ඉතින් රෑ එළි වෙනකම් ෆෝන් එක charge කරොත් ඔයාගේ බැටරි එක ඩැමේජ් වෙනවද? ඉතින් එහෙම කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මොකද ඉතින් අලුතින් එන ෆෝන් වල auto power cutting system එකක් තියෙනවා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ full charge ඒ කියන්නේ 100% charge වෙලා ඉවරුණ ගමන් ඔයාගේ ෆෝන් එක උනොත් ඔටෝම චාර්ජිං එක කට් වෙනවා. ඉතින් ඒ නිසා කිසිම බැටරි එකට බලපෑමක් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් පරණ ෆෝන් වල වුණත් එහෙම ලොකුවට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මාත් සමහර දවස්වල රෑ වෙනකම් ෆෝන් එක charge එකට ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා කිසිම බලපෑමක් වෙන්නේ නැහැ ඔයාගේ බැටරි එකට. ඉතින් මේ විදිහට තමයි මම ගෙනාව ෆැක්ට් පහ ඉවර වෙන්නේ. ඉතින් ඔයාලත් මෙන්න මේ ෆැක්ට්ස් පහ එහෙම නැත්නම් මිත්ස් පහෙන් කීයට නම් විශ්වාස කරන් හිටියද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් අද මම හිතනවා මේ වීඩියෝ ගොඩම ප්‍රයෝජනවත් වෙන්න තියලා. හරියන්නේ ඉතින් වීඩියෝ ලයික් කරලා නම් channel එක subscribe කරන්න. ඉතින් අමතක නොකර bell icon එක තෝල් කරලා තියාගන්න. එහෙම වුණොත් තමයි මෙන්න මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් යාළුවනේ ඉතින් හැමෝටම ජය වේවා.